බණහන අම්මලා තාත්තලා සියලු දෙනා මූලිකවම සහ ප්‍රමුඛව කල්පනා කරන්න ඕන කාරණයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි වෙනසනේ. සංසාරේ කවදානම් අපිට ඉඳගෙන මොම් බණහන්න හම්බෙයිද? සංසාරේ මිනිස්සෙක් කියලා ඉපදිලා මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕනේ මොකටද මිනිස් වෙලා ඉපදුනේ කියලා. මිනිස්සෙක් කියලා ඉපදුනාම මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕන කාරණයක් තමයි මොකටද මිනිස් වෙලා ඉපදුනේ කියන එක විතරයි. ඒක තේරුම් ගන්න පුළුවන් නම් මේ අම්මලාට තාත්තලාට ඔයත් අතින් සිද්ධ වෙන බොහෝ අකුසල් අඩු වෙනවා. ඔයත් අතින් වෙන සිද්ධ වෙන බොහෝ අඩුපාඩු මගේ අරිනවා. ඒ නිසා එකටම තේරුම් ගන්න මොකටද මිනිස් වෙලා ඉපදුනේ කියලා. මොකටද මිනිස් වෙලා ඉපදුනේ කියනකොට පෙන්නතුනේ නිදැතින් සිහියට එන්න ඕන කාරණයක් තමයි මනුෂ්‍යාත්භාවයේ තියෙන වටිනාකම. වෙනදුනේ බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕන? දෙයියන්ට බුදු වෙන්න පුළුවන්ද? බුදු වෙන්නත් මිනිස් වෙලා උපදින්න ඕන. ඒ වගේ උත්තරීතර තැනක තමයි ඔය ඇත්තෝ ඉන්නේ. ඔය නොතේරුණාට මොකද? හරි ශ්‍රේෂ්ඨ අවධියක ඔය ඉන්නේ. හරි උතුම් තැනක ඔය ඉන්නේ. එකටම ඔය ආත්මය හැල්ලු කරගන්න එපා. මහා බාල විදිහට ආත්මය ගෙවලා දාන්න එපා. මහා කැත විදිහට ආත්මය විනාශ කරගන්න එපා. මිනිස්සුන්ට මරණකොට කල්පනා වෙන්න ඕනේ. මම මොකද්ද මේකට දීපු වටිනාකම? මිනිස්සුන්ට මරණකොට මතක් වෙන්න ඕනේ මම මොකක්ද මේකෙන් ගත්ත ප්‍රයෝජන? පළවෙනි කාරණය. මිනිස්සෙක් කියලා ඉපදුනා කරගන්න පුළුවන් හරි වටිනා කටයුත්තක් තමයි පින්නතුනේ වෛරය නැති කරන එක. මරෙන්න කලින් පුරුදු වෙන්න මොකක් නැති කරන්නද? වෛරය නැති කරන්න පුරුදු වෙන්න. මරෙන්න කලින් වෛරය නැති කරගන්න බැරි වුණොත් එහෙම ඇති වෙන ප්‍රශ්නයක් තමයි ඔය. මතකද? සමහරක් ඔය දෙමව්පියෝ කියනවා නේද දරුවන්ට. "තොපි අපේ වෛරක්කාරයෝ කොහෙද කියලා කියන්නේ." වෙනතුනේ වෛර පරිමහන්න පුළුවන් ළඟින් ඉන්නකොටද ඈතින් ඉන්නකොටද? ඒ ළඟින් වෛරක්කාරයෝ උපදින්නේ ලං වෙලා. සංසාරේ වෛරක්කාරයෝ හම්බෙන්නේ කොහොමද? අම්මා තාත්තා වෙලා වෛරක්කාරයෝ වෙනවා. මම මේ කියන්නේ වෛරය නැති කරන්නේ නැතුව මැරුණොත් එහෙම ඊළඟ ආත්මෙ වෙන දේ. අම්මා තාත්තා කොච්චර වෛරක්කාරයෝ වෙලා උපදිනවද කියනවනම් කොච්චර දරුවෝ දාලා යනවදනේ හම්බුනාම විසිකල්ලා යල්ලා. ඔය සමහර අම්මලා කියනවනේ තොපි මරනවා කියලා. ඔය කේන්ති ගිහම කියන්නේ. මිනිස්සු කියන්නේ තොපි කනවා කියලා කියන්නේ. වෙනතුනේ කනවම තමයි සංසාරේ කවදා හරි බය වෙන්න එපා. නිකමටවත් කිසි කෙනෙකුට කියන්න එපා තෝ මරාගෙන කනවා කියලා. එහෙම කියන්නේ නැද්ද? කනවා පිටුතනේ. දැකලා තියෙනවද සමහර බැල්ලිය පැටව ගහපම පැටව කනවා. ඔළුව විතරක් කනවා පැත්තකින් දෙනවා. දැකලා නැද්ද? සත්ත්ව ලෝකේ තියෙන්නම පව් විපාක දෙන්න. මොන සතාටද බය නැති කියන්න බෑ. හැම සතෙකුටම බය නැද්ද? එක වචනයක් ඇති පින්නතුනි තිරසන් වෙලා උපදින්න. එක වචනයක් ඇති මරාගෙන කනවා ඊට පස්සේ. ඒක ඉවර වෙනවද? ඒක අනිත් මනුස්සයත් වෛර බදිනවා. සංසාරේ දිගටම වෛරය පැයි යනවා. එහෙම කල්ප ගානක් මේක ගෙවිලා ඉවරුණාට පස්සේ අර කවදා හරි මේ ඔයාගෙන මල්ලට ඉර කමන්නේ අත ගහලා කරගත්ත පිංගමක් තියෙනවා. ඒවා එක්ක වෙලා ඉස්මතු වෙලා කල්ප ගානකට පස්සේ මිනිස්සු වෙලා උපදිනවා. දැන් ඔය හම්බෙලා තියෙන ඒ වගේ ආත්මයක්. මේ සංසාරේ කොච්චර තිරිසන් වෙලා ඉපදිලා නැද්ද අපි? සංසාරේ කොච්චර සත්තු වෙලා ඉපදෙන්නේ නැද්ද? නයි පොළොංගු ගැරන්ඩි බල්ලෝ පෝසෝ කපුටෝ කාකෝ කොච්චර අපි දුක් විඳලා නැද්ද? ආත්ම කීයක් බිලි කොගලට වෙලා මැරෙන්නේ නැද්ද? ආත්ම කීයක් වාහන වලට යට වෙලා අපි මැරෙන්නේ නැද්ද? දැන් මේ වෙයි කාලේ පාර යනකොට කොච්චර ගෙම්බෝ වෙනවද නේ? වැඩි පුරම ඉන්නේ මනුස්ස ලෝකෙද තිරිසන් ලෝකෙද?
නැත්නම් මම මේක තේරුම් ගන්න කියනවා. ආනන්ද හාමුදුරුවනේ බුදුහාමුදුරුවනේ කොහොමද මිනිස්සු වෙලා උපදින එක ගැන බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? මහ පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා අහනවා ආනන්ද වැඩිපුරම වැලි තියෙන නියපොත්තේද මහ පොළොවේ? කොහෙද තියෙන්නේ? මිනිස්සු වැඩිපුරම උපදින්නේ කොහෙද? නියපොත්තට වැලි ටිකයි එන්නේ. මිනිස්සු ලෝකෙ උපදින්නේ ටිකයි පින්නතුනේ. ඉතුරු සේරම ප්‍රේත ලෝකෙ ඉපදිනවා. ඒකේ තව කතන්දර වෙනවා තියෙනවා. තිරිසන් ලෝකෙ විතරක් ගන්න. මරන්න කලින් වෛරය නවත්තලා මරන්න. ඔය කියනවනේ ඔබට බින්ගලක්වත් දෙන්නේ නැහැ කියලා. කියන්නේ සමහර. මිනිස්සු පතනව නැත්තරම නැති යම් කියලා. ඔය දැකලා තියෙනවද පාරවල් බල්ලෝ ඉන්නේ? පොලි බඩබඩව ඉන්නවනේ යන එන මන් නැතුව කණ්ඩ බොණ්ඩ නැතුව. කෙනෙකුට යමක් නැති කරනකොට හරි පරිස්සමට. මිනිස්සෙකුට ලැබෙන දෙයක් මේ පැත්තේ ඊර්ෂ්‍යාකාරයෝ ඉන්නවද නැහැ? දැන් බොහෝ පැත්තේ ඉන්න අය කියන්නේ. මොකක් හරි කාට හරි ලැබෙනකොට පුපුරලා මරනවා පිළිතුරේ. මහ දෙයක් ඕනේ. අපි හිතමු ගමට ආධාර දෙනවා කියලා. ඕක හම්බෙනවට බඩු ගල්ලක් හම්බෙනවට කැමති නැති මිනිස්සු ඉන්නවා. මිනිස්සු ඉන්නවා ගම්වල. අර මේ පැත්තේ ලස්සසම හම්බෙනවා. අර සමෘද්ධිය කියලා දෙන්න. මරනවා කවදාද යෝක හින්දා බලන්න. ඇයි? ගෙදර ත්‍රිවිල්ලක් නවත්තලා තිබ්බොත් එහෙම මේ පැත්තේ පේසන් ගහනවා දරුන්ට දෙන්න බෑ උන්ට දෙන්න බෑ කියලා. පුපුරනවා පින්නතුනේ. රට යන්නේ සල්ලි තියෙනකමද නැතිකමද? සල්ලි තිබුණ රට නැහැ. ඒ ගිහිල්ලා ගෙවල් වල බලන් පිටම හොදන්න. මේ කියනවා අසසම දෙන්න පාරුන්ගේ ළමයි රට ඉන්නවලු. මේ පැතිවල එහෙම මිනිස්සු නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල ඉන්නවා. අනේකට යමක් අහිමි කරනකොට හරි පරිස්සමට. මොකද අපිට ජීවිතේ බොහෝ දේවල් නැති වෙන්න පුළුවන්. පේනවද සත්තු කණ්ඩ බොණ්ඩ නැතුව තැන් තැන් වල ඉන්න යට ගහිලා. සංසාරේ කොච්චර පව් කරලා ඇද්ද? සංසාරේ කොච්චර අනුන්ට දුක් දීලා ඇද්ද? ඒ පින්නතුනේ අපි වගේම මිනිස්සු. අනේකට නැති කරලා අනේක බැනලා අනේක පෙළලා අනේක බඩගින්නේ තියලා අනේකට දුක් දීලා අනේකට වෛර කරලා අනේකට ගහලා අනේක අපහසුතාවයටපත් කරලා එනිසා බොහොම කරුණාවෙන් කියනවා මිනිස්සු වෙලා ඉපදෙච්ච වෙලාවේ ඔය පව් වැඩ නම් කරන්න එපා. එකටම වෛරය නැති කරලා මැරෙන්න. සංසාරය ආපු වෛරක්කාරයෝ මේ ආත්මෙ නැති කරන්න. ඔයත් මෙහෙම කියනකොට කියයි අර හාමුදුරනේ කියනවනේ දර කාට කරුවත් අරකට කරන්නේ නැහැ කියලා. එහෙම ඉන්නව නේද කාගේ? හැම මිනිස්සෙකම ඉන්නවා කාට දුන්නත් අරුවට දෙන්නේ නැහැ. කවුරු එක කතා කරත් අරුන් එක කතා කරන්නේ නැහැ. කාගේ ගෙදර ගියත් අර කයි ගෙදර යන්නේ නැහැ. එහෙම තියෙනව නේද? අනේ අර කගේ ගෙදර යන්න අරකට දෙන්න අරකට කරන්න. ඇයි ඒ? එහෙම නැත්නම් කොහොමද වෛර නැති කරන්නේ? සමහරව කියන හාමුදුරනේ තරහක් වෛරයක් නැහැ උනාට යන්නේ කතා බහ කරන්නේ නැහැ. තරහ වෛර නැත්නම් කතා බහ කරන්නේ නැත්තේ. ඒ තරහට. ඒ වෛරයට. එනිසා වෙනදුනේ. ජන්මාන්තර වෛරක්කාරයෝ ඇති. මම මෙහෙම දේශනා කරන්නේ ඉතින් මේවා මේ අර මගේ අර ගන්න වෙන ආත්ම නැහැ. සත්තු වෙලා ඉපදුනොත් මේක ඩබල් වෙනවා මිසක් මේකයි අඩු වෙන්නේ නැහැ. සත්තුන්ට බලහන්න පුළුවන්ද? ඇහුණට තේරුම් ගන්න බෑ. සත්තුන්ට පවුපින් තේරෙන්නේ නැහැ. එනිසා පින්නතුනි බොහොම කරුණාවෙන් උගන්වන්නේ කරුණාවෙන් දේශනා කරන්න. ඔය හිතවල ඇති ඉස්කෝලේ යන කාලේ ඉඳන් නොසලකා හරපු උදවිය ඇති. පොඩි කාලේ ඉඳන් වෙනස්කම් කරපු උදවිය ඇති. මතක් කරගන්නකො. පොඩි කාලේ ඉඳන් ඔය පවුල් වලත් ඇති කියනව නේද? ඔය දැන් අපිත් එක්ක කතා කරුවට ඒ කාලේ උන් අපි පැත්තව බැලුවේ නැහැ කියලා. එහෙම ඇති. නොසලකා හරපු මිනිස්සු ඇති. අපිව කොම් කරපු උදවිය ඕන තරම් ඇති. අපිව ගණන් ගත්ත නැති මිනිස්සු ඇති. අපිට වල කපපු ඊර්ෂ්‍යා කරපු හැම කෙනෙක් එක්කම පින්නතුනේ වෛරය පිරිමහන්න එපා. හැම කෙනෙක්ටම මෛත්‍රී කරන්න බලන්න. හැම කෙනෙක්ටම ආශිර්වාද කරන්න බලන්න. මෛත්‍රී කරන්න වෛර කරයි. ඒ ලාභේ කාටද? ඒ අවස්ථාව කාටද? ඒක තමයි පින්නතුනේ අපිට කියලා ඉතුරු වෙන දෙයකට තියෙන්නේ. ඒ නිසා පවුල් වල දැන් මේ පැත්තේ ඉඳ ගන්න ප්‍රශ්න තියෙනවද නැහැ? නැත්නම් යන්න. නැත්නම් කල්පනා කරගන්න තම තමන්ගේ සහෝදරයෝ ගැන.
ඔට්ටු වෙන්නේ නැති ඉඩකඩම් බෙදා ගන්න. බොහෝ පෙතුළු ප්‍රශ්න තියෙනවා ඒක. අම්මගේ තාත්තගේ ඉඩකඩම් වලට මම මේ කියන්නේ දෙමව්පියන්ගේ ඉඩම් වල ලැකගෙන කන දරුවන්ට හොඳ. මේ පෙතුළු නැති හින්දා හැම ගැටලුවක් නැහැ. දෙමව්පියන්ගේ ඉඩකඩම් වලට දරුවෝ මරා ගන්න එපා. මරා ගත්තත් පාඩුනේ අපි හම්බ කරපු එක කරනවා. අම්මගේ තාත්තගේ ඒවට. වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් ඇහුවනම් මේව දැනගත්තා ඒක ලස්සන. අල්ලන පොකරේ පින්නතොට. ඒ හින්දා බොහොම උමනාවෙන් කියන්න අපි දරුවන්ට අපේ ඉඩම් කොච්චර ඉදිරි කරත් දරුවන්ට කොච්චර හම්බ කරත් ජීවිතේ අපිට දවසක් එනවා පින්නතුනේ අත්තායි අත්තනෝ නැති පුතෝ දන. අපිට අපිට නැති වෙනවා. ඉඩ කඩන් තිය අපිට අපේ දරුවෝ නැති වෙනවා අපේ අම්මා තාත්තා නැති වෙනවා. මරණ මංජකේ ලොවයි මෙලොවයි දෝලණය වෙනකොට මිනිස්සුන්ට අන්තිමට මතක් වෙනවා අපි මොනවද කරේ? අපි මොනවද කරගත්තේ? මොකටද? මනුෂ්‍යාත්භාවයට. ඔය ඇස් දෙක හැමදාම පේන්නේ නැහැ. ඔය කන් දෙක හැමදාම ඇහෙන්නේ නැහැ. හැමදාම කතා කරන්නත් බෑ. මේ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ පින්නතුනි පෙර සංසාරේ කරපු අකුසල් වලට. ඉන්ද්‍රියන් සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ පෙර සංසාරේ කරපු අකුසල් කුසල් වල බලපෑම. ජීවිතේ නඩත් වෙන්නේ කුසල අකුසල් මත. ඒත් හරියට පින් කරලා දෙනවා පිටතට. මේ ගංගේවල දැකලා නැද්ද රබ්බගත මිනිස්සු ඉන්නවා. දැකලා නැද්ද මම ඔය දැන් මම මේ තරුණ මහත්තුරුන්ට කියන්න පුළුවන් නම් ඔය ගිහිල්ලා එන්න මෙවට මම යෝජනා කරන්නේ. මම ගියා පහුගිය දවස්වල අපගත නිවාසයකට මම නැල්ලේකට කොහෙද මේ හිටගෙන දැකලා දිනවද හිටගෙන ඉන්න බෑ. පුටුවේ ඉන්නේ පුටුවේ ඉඳගත්තාම බෙල්ල අනිත් පැත්තට තියෙන්නේ. ඒ කියන්නේ කට තියෙන්නේ උඩට. බෙල්ල වැටලා. කන්න බෑ බත් නිකන් දියරට වගේ කටට වක් කරන්න ඕනේ. කවුරු හරි කවුවොත් හොඳ නැත්තම්. සංසාරේ කොච්චර පව් කරලා ඇද්ද? මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි අරුනේ. මේ තරුණ මහත්තුරුන්ට මේක තේරෙන්නේ නැහැ. ගස් ගල් වගේ අඟපත තියෙනවා. උපදින සේරගෙම බෙල්ල කෙලින්නලා උපදින්නේ නැහැ පින්නතුනේ. උපදින සේරගෙම මේ අතපය වැඩ කරන්නේ නැහැ. මෙහෙම වැඩ කරන්නේ මෙහෙම වෙන්නේ සංසාරේ කරපු පින්වලට. එහෙනම් දැන් මොකද කරගන්න ඕනේ? ඒක වැඩි දියුණු කරගන්නවා මිසක්කන් ඒක නැති කරගන්න නරකයි. ඒක ඉස්මතු කරගන්නවා මිසක්කන් ඒක යටපත් කරගන්න නරකයි. මම බොහොම කරුණාවෙන් බොහොම ඕනෑකමින් දේශනා කරන්න පින්නතුනේ. ඔය ඇති වෙලා තියෙන දේවල් නැති කරගන්න එපා. ඊළඟ කාරණය. අතපය වැඩ කරන එකෙන් වැඩක් ගන්න. මොනවාද ගන්න වැඩ? ඔය අතෙන් පින්නතුනේ සතෙකුටවත් ගහන්න එපා ගලක් කරන්. ඔය අර ගෙවල් වල කණු වලට බල්ලෝ මුත්‍රා කරනව නේද? මේ පැතිලු බල්ලෝ එහෙම නැතුව සමහරට. ඇදලා අරින්න නැද්ද ගල් භාගවලින්? ගසනවා පින්නතුනේ. මේ අත තියෙන්නේ මොකේද? බල්ලොන්ට ගන්න. ඔය කටවල් වලින් මේ නෝට කුණාරප කීයක් කියලා දෙනවා? ඔය කටවල් වල කුණාරප 3. ඊට වැඩි ඇති මම හිතනවා. 5කට නම් වැඩිපුර කියලා. මොන පහද පින්නතුනේ කුණාරප පගෝදි ගණන් පල්ලේ තියෙන කටවල් වල. මේ අම්මලා මේ වෙනකොට වේසි කියලා කීපාරක් බණුන් අහලා තියෙනවා. නැද්ද? තමයි මේ පැතුල බොන්නේ නැති හින්දා එහෙම නැතුව ඇති බොන පැතුල වැඩි ටිකක් ඒක. වැඩිපුරම කුණාරපෙන් බණුන් අහවනම් බණුන් අහුවේ කාගෙන්? මොන බණුන් දැටි හරි තඩි ගහලා කුටි කාලේ. අල්ලපු ගල්ල මිනිස්සු කුණාරපෙන් බයිනවා. පාරේ යන මිනිස්සු බයිනවා. කවුද බයි? සනේවර ස්වාම පුරුෂයන් නෙමෙයිද කුණාරපෙන් බයින් වැඩි කරා. ගවල්ල කොච්චර අඬදමර ගැටුම් ගස්ට නැති වෙනවද? සම්පතක තියාගන්න මේ කට තියෙන්නේ කුසල් කරගන්න විතරයි අකුසල් කරගන්න නෙමෙයි. මම ඔය ගෙදර ගිහිල්ලා ඉන්නකොට ස්තූපේටි එකපාරම කතා කරගෙන ඉන්නකොට ඒ ගෙදර ඉරියත් අගෙන. මුන්ද කිව්වා හාමුදුරනේ කෑ ගහන්න එපා කියලා. මම බලනකොට මුන්ද ගතේ පිටිපස්ස එන ඉංජිනේරු ගල් භාගය. බල්ලෙක් කෙළවරේ කනුවට අල්ලනවා. ඒ ගල් පාර වැදුනොත් අර බලන මරනවා හරියට වැදුනා. එහෙම කරන්න එපා. බල්ලගේ තියෙන බලුකමට අපි මොනවා කරන්නද? සංසාරේ කරපු අකුසල් වලට එහෙම උපදින්නේ.
සංසාරේ කරමු පව් වැඩවලට හැම උපදී. එක සතෙක් ආත්මය නැති කරගන්නකොට අපි ඕක ඇති කරගන්න ඕනද? මම දැකලා තියෙනවා සමහර තරුණයෝ පාරේ යනකොට මේ පිටුලක් ඉන්නවද බල්ලෝ පන්නනවා බයිසිකල් වල නේ. සමහර බල්ලෝ ඉන්නවා දැකලා තියෙනවා. දැන් ගෙදර පිටිපස්සේ හිටියා බයිසිකලයක් කරනකොට දුවගෙන ආවිල්ලා පන්නනවා. සමහර කොල්ලෝ ගහනවා පොළොව අරගෙන ගිහලා දත් කෙරෙන්න. කවදාවත් එහෙම කරන්න එපා. මේ පැතිවල වැව් අන්දානට මාළු අල්ලනවද නැහැ? ඇවිල්ලා බොහෝ පැතිවල අල්ලනවා එකයි කියන්නේ. අතන නැකේ හාඳුනට තෙප්පිලි වගේ නෝට ඔවා කියන්නේ නැහැ කියලා. නැති. මම කියන්නේ නැත්ත. පවු නැද්ද? මේ පැතිවල ගොවි සමිතිවල වැව් බද්ද දෙනවද මාළු අල්ලන්න? දැන් බොහෝ සමිතිවල දෙනවා. මේ පැතිවල නැති වුණාට. පවු නැද්ද? පවු. මිනිස් වෙලා ඉපදුනේ බුදුරු උගන්වන්නේ සබ්බ පාපස්සා කරන සියලු පව් නොකළ යුතුයි. කවුද උගන්වන්නේ? ඒ තම බුද්ධාන ශාසන සියලු බුදුරු කියන ශාසනාව. කුසලස්ස උපසම්පදා. කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුයි. එසා එක වචනයකින්වත් සංසාරේ දිග්ගස ගන්න එපා. එක අකුසලයක්වත් කරන්න එපා. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය තුළ ඔය කටින් මිම්මනස එක අකුසලයක් එක කුණුහරුපයක් අර කටින් කරන පව් කොච්චර තියෙනවද? කුණුහරුප කියන්න එපා, කේලම් කියන්න එපා, ගතු කියන්න එපා, පද හදන්න එපා, ඔය හිස් වචන කියන්න එපා. කට පරිස්සම් කරන්න, කට අවභාවිතාන කර වචන හසුරුවන්න කුසලයට අනිකගේ යහපතට. අපේ ආධ්‍යාත්මයේ දියුණුවට විතරක් වචන පාවිච්චි කරන්න. මට කිසිත් දෙයකට වචන පාවිච්චි කරන්න එපා. මොකද හැමදාම කතා කරන්න හම්බෙන්නේ නැහැ. කන් දෙක පාවිච්චි කරන්න ඕන මොකේද? වැඩිපුරම ඔය කන් වලින් අහන්න කැමති වුණාද? අනේකගේ ගුණද අනේකගේ හොඳද අහන්න කැමති. වැඩිපුරම දැන් බැරි වෙලාවත් මේක අද බලන්න පුළුවන් වුණා. ඔය යන ගමන් අහන්න කොහොමද? කවුරු යාළුවෙකුට කියන්නකො තව කෙනෙකුට. අහවලා මෙහෙමයි හරි හොඳයි කියලා හොඳ කියන්න පටන් ගන්නවා. එහෙනම් භූමිට දිදී අහනවද අනේකගේ හොඳ? අනිත් පැත්තට යන ගමන් කාට හරි මහද නිකන් කරලා බලන්නකො මේක යන ගමන්. කියන්නකො මේ අහවලාගේ පොඩි වැඩක් මාට් වුණා මට කියන්න තියෙනවා කියලා. සනිකව කෝල් එකක් ගන්නවා මොකක්ද වැඩි කියලා. එහෙම නැත්තම් නිකන් කරලා බලන්න ඔය දෙක. හොඳ කියාගෙන යනකොට කියනවා. මම කියන විදිහට නෝ කියන්නද? තෝදන්නේ නැහැ ඔක ගැටි මෙහෙමයි කියලා අර මනුස්සයා ඉතින් වැරදි ගොඩක් කියනවා. මේ කන් හරි කැමති මොකේද? කන්ට මීපැණිවක් කරනවා වගේ සමහරුන්ට ඕපද උප කියන ඒවා. හරි කැමති අනුන්ගේ දේවල් අහන්න. හරි කැමති අනුන්ට අනු විවේචනය කරන ඒවා අහගෙන ඉන්න. දැන් උදාහරණයක් විදිහට දැන් මෙතන බණ කියනවනේ. මේ කොහරි ළඟපාත ගෙදරකින් කුණුහර පහලා දබර වෙනවා පටන් ගන්න ඕනේ. ඇත්තට කොහාටද කන් දෙන්නේ? අහට. තේරම ඔලු කරගෙනවා. මේ හරි රුචි මොකේද? අනුන්ගේ දේවල් වලට. පොඩි එකෙක් කෑ ගැහුවත් කන් යන්නේ කොහාටද? ඔය දැන් කොහොම බණ ඇහුවට කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕනද? සනිකව බලනවා බිනතයි. බල චච්චොක් ගාලා ඒ මනුස්සයා දිහා රවනවා. අයි මේ රුචි මොකේද වැඩිපුරම? අනුන්ගේ දේවල්මයි බලන්නේ. අනුන්ගේ දේවල්මයි බලන්නේ. මේ කකුල් තියන්නේ මොකේද? දැන් මෙහි අද පන්සලට ආපු සේරම සෙරප්පු ගලවලා දාලා ගෙට්ටු ගායි. දැන් මොයි හදවතට තට්ටුවක් දාලා අහනවා මම ගැලෙවුවා නැහැ. කකුල් තියන්නේ මොකද? මම මෙහෙම කියන්නේ හේතුවක් තියෙනවා. සංසාරේ කවදානම් මේ වගේ පුණ්‍ය භූමියක අය පස්පා ගන්න හම්බෙයි. එහෙම හම්බෙයිද? ත්‍රිවිධ රත්නේ වැඩ ඉන්න භූමිය පොළොව ස්පර්ශ කරන්න හම්බෙන්නේ හරි කාලෙකින් පිනතුනේ. තෙරුවන් වැඩ ඉන්න භූමියේ පස්පා ගන්න හම්බෙන්නේ හරි කාලෙකින්. ඒ නිසා අතපය හතරෙන් කටින් නහයෙන් නැස් දෙකෙන් හොඳට වැඩ ගන්න නිවන් දකින්න. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ පින්කම් වල අනුභවයෙන් සසර කෙලවර අපේ නිවන් දකින්න ඕනේ කියන අරමුණ තියාගන්න. සංසාරේ දුක් විඳ විඳ මේ යන ගමන කවදා හරි කෙලවර වෙන්න එපා.
මෙහෙම දේශනා කරන්නේ පින්නතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ අසංකේය වූ කල්පලක්ෂ 4ක් උන්වහන්සේ පාරමිතා පුරාගෙන ආපු මේ ගමන සම්පූර්ණ කැප කරේ අපි වෙනුවෙන්. අපේ උත්තමයා ලෞතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කොච්චර ශ්‍රේෂ්ඨද කියනවනම් පින්නතුනේ මේ ලෝකේ එකම වෙලාවට එකම විදිහට පුදන එකම උත්තමයා කවුද? මට කියන්න. ලෝකේ පන්සල් කීයක උදේ 6:00 7 වෙනකොට බුදු පූජාව තියෙනවා. මේ ලෝකේ එහෙම ලැබෙන එකම කෙනා කවුද? බුදුහාමුදුරුවෝ. පිරිනිවන් පාලත් අවුරුදු 2500ක් ඉක්මනලා ගිහිල්ලා. රත්තරන් පාත්‍ර රත්තරන් නෙළුම් මල් උඩ මේ උඩුවියන් පාවඩ මැද. එහෙම පුදන්නේ කාටද? පාත්‍ර කී ලක්ෂයක් නම් උදේට තියෙනවද? උදේ 8 වෙනකොට රුවන්වැලිසෑයේ එක මේසයක් තියෙනවද කිරිහාර පාත්‍රයක් තියන්න පුළුවන්? වෙනතුනේ නායකහරු මට කියනවා කිරිබත් ට්‍රැක්ටර් 4ක් අයින් කරන දවසට. මල් ට්‍රැක්ටර් 7ක් විතර අයින් කරනවා. කාටද හම්බෙන්නේ? මොන තරම් සංසාරේ දීලා ඇද්ද වෙනතුනේ. ඔය එතන විතරයි. ලෝකේ කී ලක්ෂයක් පන්සල් වල ඔහම පුදනවද? හිතන්නකො පින්නතුනේ. ඒක හාස්කමක් නෙවෙයිද? එක පුද්ගලයෙක් වෙනුවෙන් අදටත් මෙතෙන්ට ධාතු කරඬුව වැඩක් මොත් නැගිටිනවද නැගිට වෙනවද? මොන තරම් පිනක් ඇද්ද පින්නතුනේ. අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් සංසාරේ අපේ බුදුහාමුදුරුවෝ මොකද කරේ? දන් දීපු එක. ඇස් ඉස්මස්ලේ නහර දූ දරු අඹු දරු මහ රාජ්‍ය තිබ්බ සන්තක දේපල ජීවිතත් එක්කම දුන්න දෙන්න පුරුදු කරා ප්‍රගුණ කරා පාරමිතා සම්පූර්ණ කරා. එහෙම දෙන්න පුළුවන් බුදුවරුන්ට බුදු වෙන්න පෙරම් පුරන උත්තරයන්ට විතරයි. එහෙම පෙරම් පුරාගෙන අවිල්ල පින්නතුනි මේකේ තියෙන වටිනාකම තමයි ඔය මතකදර සුමේද බෝසත් අවදීයේදී දීපංකර පාද මූලයේදී තිබ්බේ නැත්නම් අපේ බුදුහාම බෝධිසත්වයන්ට සසර ගමන කෙලවර කරන්න. දීපංකර බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයට මහරහතන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා කියනවා මේ ඉන්නේ කවුද? අනාගතේ ගෞතම නමින් මතු බුදු වෙන උත්තමයෙක් මේ නියත විවරණ ගත්තේ මගේ. කවුරු වෙනවෙන්ද පින්නතුනි ඔච්චර දේවල් කරේ? අපේ බුදුහාමුදුරුවෝ අපි වෙනුවෙන්. මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරවන්න මිනිස්සු මේ සංසාරේ දුක් විඳින එක නවත්තන්න. මෙරි මෙරි උපදින මේ ගෝරතර සංසාරේ කෙලවරක් දැකීමේ අරමුණින් ලෞතර බුදුරජාණන් වහන්සේ පින්වත්නි ලෝක සත්‍යය කෙරෙහි පතල මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කරන්න යෙදුනේ. අපි මොනවාද එහෙම අතාරින්න සමත් වෙලා තියෙන්නේ? ජීවිතේ මිනිස්සෙකුට මම කියන්නේ මනුස්ස ආත්භාවය ඉපදුනහම කරන්න ඕන දේවල් වල තියෙන්නේ ප්‍රගුණ කරන එක දෙන්න පුරුදු වෙන එක දෙන්න හුරු වෙන එක. මිනිස්සෙකුට ඔහොම අවස්ථාවක් එන්නේ හරි කලාතුරකින්. දැන් අපි හිතමුකෝ අර අහලා තියෙනවද සුඛ පොඩි හාමුදුරුවෝ. සුඛ කියන තරුණයා මම බොහොම කෙටියෙන් මේ කාරණේ කියන්න දැන් බල පටන් අරගෙන විනාඩි 45ක් ඉවරයි. සුඛ තරුණයා මේ අවුරුදු 16කට පස්සේ අර රජ කෙනෙක්ගේ වහල්කම් කරලා බත් කඩක් කනවා. වහල්කම් කරලා බත් කඩක් කනවා. දන්නවනේ එක දරණුවක් කහවණු ලක්ෂ වීදම් කරලා රජ කෙනෙක් බත් කනවා. සුඛ තරුණයා ඇවිල්ලා ඒක බත් කඩක් ඉල්ලනවා. එළුවට රජුරෝ කියනවා දෙන්න අවුරුදු 16ක් බැල මෙහෙවරකම් කරන්න ඕන. අවුරුදු 16ක් බැල මෙහෙවරකම් කරාට පස්සේ සුඛ තරුණයාට කහවණු ලක්ෂ දෙක වියදම් කරලා රජුරෝ කෑම වේලක් හදනවා. වෙනතුනේ හිතන්න අවුරුදු 16ක් බලාගෙන ඉඳලා කන්න හම්බුණා. ඉඳගෙන පතට අත තිබ්බා විතරයි. කවුද ආවේ? පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. දෙපාරක් හිතුවද? දෙපාරක් හිතුවේ නෑ පින්නතුනේ. ආසනයේ පිටින්ම නැගිටලා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරා. සංසාරේ අපිට වගේ හමුනවන මඩක් පාරක් අතරින්න දාඳුරට. දෙන්න හම්බෙන්නේ බොහොම කලාතුරකින්. හැම කෙනෙකුටම දෙන්න ලැබෙන්නේ නැහැ. ශාසනය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් හරි කමක් නැහැ කටයුතු කරන්න. හාමුදුරුවෝ වෙනුවෙන් නෙමෙයි හොදේ. මොකක් වෙනවද? ශාසනය වෙනුවෙන්. දැන් සමහරුන්ට ශාසනය කියපුවම ගමේ පන්සල මතක් වෙන්නේ නැහැ. අර බත් තියෙන තරමටම කොස් කියලා ගිහිල්ලා අතාරින්නේ තියෙන තැන් වල තමයි. මේ අපූර්වට තියෙන්නේ මේවා. මම මේ කියන්නේ ඉරකටම කොස් තියලා මේවා ගොඩ ගහන්න කියලා නෙමෙයි.
දරුවොත් එක්කෙන් ඇවිල්ලා මේ මලු ටික අමදින්න. මොකක් වෙනවද? ශාසනය වෙනුවෙන්. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඇවිල්ලා මේ චෛත්‍ය මලු අමදින්න දවස් 3-4කට සැරයක්. ශාසනය වෙනුවෙන්. ඇවිල්ලා චෛත්‍ය මළුවේ බොමළුවේ පන්සලේ විහාර මළුවේ තියෙන වල්පැල ටික ගලවන්න කොල්ල 10 15ක් එක්ක ගහලා ඇවිල්ලා. ඔබට වියද යනවද? මේ ශාසනය වෙනුවෙන් කරන පින්කම්. එනිසා හොඳට මතක තියාගන්න පින්නත් නේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත් භාවය තුළ ජීවිත පරිත්‍යාගයෙන් ශාසනය වෙනුවෙන් කටයුතු කරන්න. අර මග මානවක ජාතකයේ තියෙන. දැන් මේ බණ කරන්නේත් මේ ළමා සමාජයකින්. මම මේ ළමා සමාජයට පොඩි පණිවිඩයක් දෙන්නම්. ඔය ළමා සමාජය තියෙන්න පින්නතුනේ ඕල්මන් ගෙවල් ගහන්න. ඔයවට මෙව්වටම නෙවෙයි. ළමා සමාජය පිට ගත්ත ගම ගිහලා කවුරුද මොකද කරන්නේ? මේක නම් ඒක කරන්නේ නැතුව ඉතින්. එම් හොල්මන් මන්දිරයක් ගන්නවා. ළමා සමාජයේ හොල්මන් පෙන්නන ළමා සමාජයක් තියෙනවද? ළමා සමාජයකින් මේ බණ කරන හින්දා මම ළමා සමාජයට කියන්නේ මග මානවකයා වගේ වෙන්න. ඒ මග මානවකයා එක්ක එහුව එදාත් තිබ්බ පින්නතුනේ මේ සමාජය. එදාත් තිබ්බ මේ සංවිධාන. ඒ හින්දා ළමා සමාජය විසින් සංවිධානගත වෙන්න කොහොමද? මග කුමාරයා මොකද කරේ? පුළුවන් හැම වෙලාවෙම කට්ටියත් එක්ක ගිහිල්ලා ශ්‍රම දාන කරා. ශ්‍රමයේ දන් දෙන්න. තරුණ කාලේ දඩබ්බර කාලේ කරගන්න පුළුවන් හරි වටිනා පින්කමක් තමයි මොකද්ද? ශ්‍රමයේ දන් දෙන එක. මෙහි වැඩිපුරම ශ්‍රම දාන්න දෙන්නේ අම්මලාද තාත්තලාද තරුණයෝද? අම්මලා නෙන්නේ. ඇවිල්ලා උදැල්ලට හේතු වෙලා ඉඳයි අම්මලාට වැඩ කරන්න බෑ. කවදාවත් තරුණයෝ වෙන්න තරුණ මහත්තුරු වෙන්න ශ්‍රම දාන්නට කොච්චර පින් සිද්ධ වෙනවද? අවයසට ගිහිල්ලා ශ්‍රම දාන කිරියද? බෑ. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශ්‍රමය දන් දෙන්න. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වෙනතුනේ මග කුමාරයා බොහොම සිල්වත් වුණා. මග කුමාරයා එක්ක හිටපු පිරිස එක පරුස වචනයක්වත් කිව්වේ නැහැ. සීලය කියලා කියන්නේ කය වචනය සංවර කරගන්න එක. මග කුමාරයා එලෙස ඒ විදිහටම සමශීලී වුණා. එනිසා මෙම්බලාට තාත්තලාට මම බොහෝම කරුණාවෙන් උගන්වන්නේ පැහැදිලි කරන්න මේ ළමා සමාජයේ සමහරක් ළමා සමාජ හැමදාම ළමයි නෙමෙයි එනකොට ලොකු වෙනවා. මේ පැත්තේ වල කොල්ලෝ ගංජා ගහනවද නැහැ? නැත්තරම යන්නේ. ළමා සමාජ අන්තිමේ අම්මලා තාත්තලා දබර වෙලා ළමා සමාජයක් නැහැ, සල්ලිත් නැහැ, හම්බෙච්චත් නැහැ, ලේකම් සභාව විතර භාණ්ඩාගාරිකලත් නැහැ. ළමයි යවන්නෙත් නැහැ. එහෙනම් මේවා මුලින් ඉඳන් හොඳ තැනට හරි පැත්තට ගන්න ඕන. කොල්ලොන්ට හොඳ මාතෘකාවක් අන්තිමේට මොකද්ද? ළමා සමාජයට යනවා. ඒ හැමදාම ළමයි නෙමෙයි පින්නතුනේ එන්නේ ලොකු වෙනවනේ. මෙහෙම ළමා සමාජ වලින් ගිහිල්ලා අන්තිමේට ලොකු වෙලා මොකුඩු ගහලා මේ ගංගල තරණ එහෙම වෙන්නේ නැහැ. නැත්තරම නැති වුණා. පොඩි කාලේ ඉඳන් මේව හරි වැදගත් මේ සම මෙහෙම තියෙන එක. එක්කව වෙලා ඉන්න එක, එක මිටට ඉන්න එක. හොඳ සලස්මක් හදාගන්න ආධ්‍යාත්මික ජීවිතේ පිට එකදු වැඩක්වත් කරන්න එපා. එකදු වැඩක්වත් කරන්න එපා. හොඳට ක්‍රීඩා කටයුතු ටික කරන්න. ඔය හොඳ බාහිර ක්‍රියාකාරකම් කරන්න. වැඩි මොනක් මම ළමා සමාජයට කියනවා ශ්‍රම දාන කරන්න. ශ්‍රමය දන් දෙන්න. හිතන්නකො දැන් ඔය හැතැම්ම 3ක් දිග පාරක වලවල් 50ක් තියෙනවා කියමු. ළමයි 30ක් එක්ක හුවලා එක ළමයා එක වලවල් ගානේ හොවොත් එහෙම. වලවල් කීයක් ඉවරද? පින් සිද්ධ වෙන්නේ නැද්ද? මොකටද පින් සිද්ධ වෙනවද? මෙන්න මග කුමාරයාට හම්බුනේ සක්විති රජකම අන්තිමේට මොනා කරලාද? ශ්‍රම දාන කරලා. ශ්‍රමය දන් දීලා. ඒත් නෙමෙයි ඊට වඩා බරපතල ආනිසංස ලැබුණා. කොහොමද? ඔය ගම්මුලා දෑනියා රජුරවන්ට පැමිණිලි කරනවා මග කුමාරයා ගැන. අන්තිමේ රජුරව නියෝග කරනවා මග කුමාරයා ඇතුන් ලවා පාගලා මරන්න කියලා. මග කුමාරයා තමන්ගේ යාළුවෝ ටිකට බජාරයකට ගියනවා. අපි කවදාවත් දුසිල්වත් වෙලා නැහැ. අපි කවදාවත් එක්කහුව වෙලා අනේකට වෙන කරලා නැහැ. අනේකට දොස් පරොස් නගලා නැහැ. අනේකට හානියක් කරලා නැහැ. අපි ශ්‍රම දාන කරා, පාරවල් හැදුවා, ඒ දඬු හැදුවා, පාලම් හැදුවා. ශාසනය වෙනුවෙන් ශ්‍රම දාන කරා. මිනිස්සුන්ට උදව් කරා, පන්තාලි පොකුණු හැදුවා, සත්තුන්ගේ ජීවිත බේරුවා.
අපි කරේ හොඳ වැඩ විතරයි. ඒ තේන සත්‍යේන සුවත්‍යෝතු. ඒ සත්‍යෙන් යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කිව්වා. වෙනතුනේ ඇත්ත පුංච නාද කරගෙන එනවා මගේ කුමාරයා මරන්න. ළඟට ඇවිල්ලා කකුල උස්සලා ඇත්තු ආපහු දුවනවා. ඇත්තු කුලප්පු කරනවා. ඇත්තුට රාපෝලා යනවා. ඇත්තුනේ මේ පාගන්නේ. ඇයි ඒ? අහලා තියෙනවද අර ධම්මෝ ආවේ රක්කති ධම්මචාරී කියලා? ධර්මයේ හැසිරෙන මිනිස්සු ධර්මයේ විසින්ම රකින්න. ඉතින් මේ දරුවොත් කවදා හරි ධර්මයේ විසින්ම රකී. ධර්මයේම හැසිරෙන්න. ධර්මපාල ජාතකයේ ධර්මපාල ගංගාධිපති ධර්මපාලතුමාගේ ගමේ එකදු පොඩි එකෙක්වත් මැරෙන්නේ නැහැ අයියේ. පංචශීලය ආරක්ෂා කරන්න කොල්ලා ඉගෙන ගන්න ගියාට පස්සේ තක්ෂිලාවේ දිසාපාමොක්වල ගුරුරයා ගමේ පොඩි එකෙක් මරුණ කොල්ලා කියනවා මෙහෙම මරුණාට එහෙනම් මැරෙන්නේ නැහැ කියලා. ඒ මුළු ගම පිටින් සීල සම්පන්නයි අභිවාදන සීලෙස නිච්ඡං අද්ධාපචාය. බුදුරු ගන්නන. චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. අම්මට තාත්තට ගරු කරන වැඩිහිටියන්ට ගරු කරන හාමුදුරුවෝ යදින බුදන මහාන බමුණ බුදන. උදවියට මොනවද වෙනවා කියන්නේ? ආයු වන්නෝ සුඛං බලං. ආයුෂේ වර්ණය සැපේ බලය ප්‍රඥාව වැඩි වෙනවලු. ගච්ඡති දේව ලෝකං දිව ලෝකවලම යන්න දුගතින් ගච්ඡති කවදාවත් දුගතියකට යන්නේ. වෙනවනේ මේ සමාජ සංවිධානගත වුණාම තියෙන වටිනාකම. මේ ළමයින්ට මේ ළමා සමාජවලින් මේ බලන්න බණක් කියවන්නේ හරි වටිනවා. මේ දිගටම කරන්න මේව නවත්තන්න එපා. අපිටත් කියන්න පුළුවන් හැම වෙලේම මේ වටිනවා. මම පහුගිය දවස්වලත් ඔය පොඩි උන් ටිකක් ඉන්න තැනකට ගිහිල්ලා පොඩි ළමා සමාජයකට මේ ගිහින් කතා කරලා ආවේ. ඒකොල්ලෝ දැන් හරි හොඳට ඉන්නවා. යම්මලා කතා කරලා කියනවා හාමුදුරුවනේ වෙනද බත් බෙදන්න පරක් වුණත් ළමයා කෑ ගහනවලු දැන් එහෙම නෑලු. දෙමව්පියෝ කතා කර කර අපිට පින්දෙනවා පින්නතුනේ. මොකද්ද මේ ආශ්චර්ය? ධර්මයේ ආශ්චර්ය. සම්දිට්ඨිකෝ ධර්මයේ ගුණ සාන්දෘෂ්ටිකයි. ධර්මයට අනුව ජීවත් වෙනවා නම් කවදාවත් ඒ විදිහට වරදින්නේ නෑ. අකාලිකෝ අකාලිකයි ඕපනයිකෝ විතරක් නෙමෙයි. වෙනත් නිවනට පමුණුවන සුළුයි. මම මේ ළමා සමාජ දරුවන්ට පොඩි යෝජනාවක් කරනවා. ඔය ඒ ළමා සමාජයේ සියලු දෙනාමත් මේ ඇවිල්ලා ඉන්න සියලු මං ඉතින් බණ කොතනත් මේවා කියනවා. මුළු රටක් ලෝකයක් වෙනස් කරොත් බණ පදයක් නෙපිනොතේ අර උදේට ගෙවල් වල පෑන් පූජා කරන්න කියපු කට්ටිය මහලා ඇති දන්නේ නැති. මම මේ තරුණ මහත්තුරුන්ට දරුවන්ට කියන්නේ හෙට උදේ පටන් ගන්න. පොඩි වීදුරුවක් අරගෙන ඔකට වතුර ටිකක් දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. සිද්ධ වෙනවා වෙනද? කවදාවත් මේ දරුවතින් ආයේ වැරද්දක් වෙන එකක් නෙවෙන්නේ නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. දවල්ට ඕනේ. දවල්ට ගෙවල් යන්නේ නැහැ. උදේට උපකරණ හැම කරලා දවල්ට ඕනේ. හන්ද ඔය කොළඹ ප්‍රසිද්ධ පාසලක පන්ති පාර ගුරුවරයෙක් මට කියනවා හාමුදුරනේ දවසක් පන්තියෙන් කොල්ලෝ කතා වෙලා යනකොට සේරම කැන්ටිමෙන් බීම් බෝතල් අරන් ස්කූල් බස් එකට නැග්ගේ. ඇයි ඒ? මුළු පන්තියේම ළමයි හැන්දෑවට පුදුම උසස් පෙළ පන්ති වල දඩබ්බර දරුවෝ පත්‍ර යවුවනේ. ඒ ළමයි බුදුහාමුදුරුවන්ට ගිලම්පසට බීම විදුරුවක් තියනවලු. කවුද කිව්වේ කියලා මම මේ කප්නෝරේ හාර බරට කියනවලු. උසස් පෙළ ළමයි මොකද කරන්නේ? ඔක බැරිකමද නොකරනකම? අද යන ගමන් කඩින් බීම් බෝතලයක් අරගෙන යන්න. පොතට හරි කමක් නැහැ. ගලිගෙන ආවේ නැත්තම්. රුපියල් 200ක් විතරේ. ඔක බැරිද හැන්දෑවට බුදුහාමුදුරුවන්ට විදුරුවකට වක් කරලා ගිලම්පස ටිකක් තියන්න බෑ. බැරිකමද නොකරනකමද? පින් සිද්ධ වෙන්න. ඒ හින්දා මම අපේ දරුවන්ට තරුණ මහත්තුරුන්ට කියන්නේ මේ කටයුතු බොහොම ඕනෑකමින් කරන්න. පින් සිද්ධ වෙනවා වෙනතන. හැන්දෑවේ ගෙදර අම්මයි තාත්තයි දරුවෝයි බුදුන් වදින්නකෝ. කිරිතුරුවා වගේ හරියයි. හෙට ඉඳන් ගෙදර කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. ගෙදර කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. ගෙවල් වල කොච්චර තාතෝ කියලා කතා කරනවද දැනගන්නවද? කිසි කෙනෙකුට හිටින් නම් කටක් කරලා කොහොම හරපයක් කියන්න එපා. මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ අම්මලාට තාත්තලා මම මේ කියපු විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිටින් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.